ලෙඩ දවසකට පස්සේ වෙල්ලෝ ටික වෙනස් දී I think වෙනස් වෙන්න හදන්නේ මේ ධනුෂ්කයි හරිද මේ යන ලොකේෂන් ඒවා හෙල්ලෝ දැන් මම ගෙදරින් පිටත් වෙලා ඉන්නේ දැක්ලා තියෙන හින්දා easy අල්ලගත්තේ හරි අමාරුවෙන් ඉතින් හරි ආස කරන චාරිතයක් කරගන්න බැරි වුණා ඉන්න විදිය චැලෙන්ජ් එකක් දෙන්න යන්නේ කියලා ඒක වුණා hello I think ලෙඩ දවසකට පස්සේ අලුතෙන් බ්ලොග් එකක් කරන්න හිතුවා අද ටික වෙනස් විදිහේ බ්ලොග් එකක් කරන්න ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් මම මේ ඉන්න විදිය අද පොඩ්ඩක් වෙනස් වෙන්න හදන්නේ අපි යමු මේ වෙනස් වෙන තැනට දැන් මම ගෙදරින් පිටත් වෙලා ඉන්නේ වැඩේට යන ගමන් ඔයගොල්ලන්ට මේ පාරවල් පොඩ්ඩක් හුරු ඇති මොකද මේ ඉස්සලා බ්ලොග් වලත් මගේ මේ වීඩියෝ එකේ මේ යන ලොකේෂන් ඒවා දැක්ලා තියෙන හින්දා ඉතින් අපි අද යන්නේ සැලොන් එකකට මං හරි ආස කරන චාරිතයක් ධනුෂ්ක අයියා. ඉතින් ධනුෂ්ක අයියාගේ වීඩියෝ එකක් කරන්න කියලා මම ගොඩක් කලින් ඉඳන් ප්ලෑන් කර හිටියා මට ඒක කරගන්න බැරි වුණා. අපි ධනුෂ්ක අයියාගේ සැලොන් එකට යනවා අද පොඩි වෙනසක් කරන්න. මගේ මේ දැන් ඉන්න විදිය. ඉතින් අපි ගිහිල්ලා බලමු ධනුෂ්ක අයියාගේ සැලොන් එකට මොකද්ද වෙන්නේ කියන එක එතෙන්ට ගිහිල්ලා. right. දැන් අපි මේන් රෝඩ් එකට ඇවිල්ලා ඉන්නේ 120 රූට් එකට. පේනවා ඇති පාර. ඔන්න ඔතනින් තමයි අපිට යන්න තියෙන්නේ. මෙන්න මේ උඩ පැත්තට. ඒ කියන්නේ ඒ හරියට කියන්නේ දියුල් පිටිය කියලා. අපිට පාර බල ගන්නක් තියෙනවා එහා පැත්තට. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ධනුෂ්ක අයියාගේ සැලොන් එකේ අද මොකද වෙන්නේ කියලා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඕගොල්ලන්ට මේ මම වෙන්දට එන්නේ වෙනම මගේ තියෙන කිට් එක. ඉතින් ඒ කිට් එක පොඩ්ඩක් චේන්ජ් කරා වෙනසකටත් එක්කලා සහ ඒකට හේතුව මම ඉස්සරහට කියන්නම් ඕගොල්ලන්ට කොහොමද කියලා මොකද්ද වෙන්නේ ඒක කියන එක අපි ගිහිල්ලා බලමු එනං මොකද වෙන්නේ කියලා ඉස්සරහට මොන වගේ වෙනසක්ද වෙන්නේ නැත්තම් මොකද්ද මෙතන කරන්න කියන එක සැලොන් එක ඇතුලේදී අපි කතා කරමු මම පොඩි චැලෙන්ජ් එකක් දෙන්න හිතාගෙන ඉන්නවා ධනුෂ්ක අයියට අද බලමු ඒ චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරයිද ඒ චැලෙන්ජ් එක කොච්චර දුරට ධනුෂ්ක අයියා සාර්ථක වේද කියන එක බලමු අපි වැඩිත් එක්කලා වෙනස්ම විදිහේ වීඩියෝ එකක් වෙයි ඒ හින්දා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න ඕගොල්ලෝ ඒ වගේම channel එකත් එක්ක රැඳී ඉන්න වීඩියෝ එක ඉවරන ගමන් ඔයගොල්ලෝ ගොඩක් දේවල් තියෙයි බලා ගන්න දේවල්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ දියුල් පිටිය කියන හරියට. අපි දැන් අන්න අතනේ පාර පැන ගන්න ඕනේ. හම්බෝ. හරිම මහන්සි. මොකද ගොඩ දවසකින් ඇවිදින්නේ. අපි බලමු. එහා පැත්තට යන්නත් ඕනේ. හරිනම් අහිරක් නෑ හැබැයි. කරන්න දෙයක් නෑ. පාර පැන ගන්නත් වෙනවා. තේරෙනවනේ ඉතේ කියලා නෑ වාහන සෑහෙන් ඉතින් වාහන ටික කඩු වෙනකන් ඉඳලා පාර ගන්න පැත්තට යන් අපි භාගයක් පැනගත්තොත් දැන් මේ පැත්ත පැනගන්න දෙයක් නැහැ සෙනග මේ පැත්තෙන් එනවා ටැක් එක ලොකුයි මේ පේනවනේ මේ පැත්තෙන් දැන් පාර පැන්නේ අතර මැද ඉන්නේ අක්කල පැනගම්නේ එතෙන් පැනගන්න හරි අපි පාර පැන්න ඉතින් මේ තියෙන්නේ සැලොන් එක ජෙන්ට්ස් ඇන්ඩ් ලේඩීස් කොන්ටැක්ට් නම්බර්ස් මේක දාලා තියෙනවා මේ විස්තර ටිකක් ඇතුළට ගිහිල්ලා තාමු ලයින් කෙනෙක් ඉන්නවා. ඉතින් මෙතෙන් යනකොට ෆස්ට් ගලවලා තමයි ඇතුළට යන්න දෙන්නේ. ඊ ඇතුළට යමු. good morning අයියා. අපි දැන් තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම පෙන්නන්නම් මේන් ධනුෂ්ක අයියා. හරිද? මෙයාව තමයි ඔයගොල්ලන්ට මට පෙන්න ගන්න ඕන වෙලාවක් තිබුණේ. මොකද කාලෙක ඉඳන් මෙයාගෙන් මම කොණ්ඩේ කපනවා. කැපුවට මේ මට මෙයාව පෙන්න ගන්න ඉතින් මෙයා හරි බිසි. අල්ලගත්තේ හරි අමාරුවෙන් ඉතින්. ධනුෂ්ක අයියා දැන් කියන්න කොච්චර කල් වගේ දැන් අපි මේවා සැලොන් ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු 10ක් විතර. හරි. දැන් මම ඕගොල්ලන්ට එන ගමන් කිව්වා මම අද චැලෙන්ජ් එකක් දෙන්න යන්නේ කියලා ධනුෂ්ක අයියට. මෙන්න මේ ෆොටෝ එක. මම මේ ෆොටෝ එක ස්ලයිඩ් එකෙන් දාන්නම්. මෙන්න මේක තමයි චැලෙන්ජ් එක ධනුෂ්ක අයිය. ඔයාලට පුළුවන් මේ විදිහටම කට් එක ගන්න. ගමු. හරි. ඔන්න දැන් එන චැලෙන්ජ් එක මම වාරගත්තා. අපි බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. අපි වැඩේට ගිහිල්ලා බලමු වැඩි කතාවක් නැතෝනේ. මොකද වෙන්නේ කියලා. හරි. රයිට්.
එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔන්නම තමයි. දැන් ඕගොල්ලන්ට පේන ඇති මං ඉන්න විදිය. right. එන්න. ඉන්නන්න. ඔටෝගේ තියෙන කමන්න නේ. ඔටෝගේ තියෙන කමන්නයි තියෙන්නේ. අලුම අද චැලෙන්ජ් එක කොහොමද කියලා තනුෂ්කරියගේ වැඩේ. උඩින් අයියේ මේ අපි ගොඩාක් තියන්නේ නැතුව. ඔව්. normally මම ජීල් කරන්නෙත් නෑනේ. ඒ හින්දා මේ පුළුවන් තරම් උඩින් අඩු කරනවා. අඩු කරලා නෑ. ටිකක් තියන්නේ නෑ. දෙකමාරක් විතර කියලා. වෙලා තින්නේ මේ අර මයිකල් කොණ්ඩයත් එක්කලා හින්දා පොඩ්ඩක් හැදුනම මේ වටේටම යනවා. ඔව් කරකි යනවා. ඒ කියන්නේ නැමෙන්න බලනවා වෙඩි ටක් කාලා මේ කර්ල් ඉන්නවා. ඒක ගොඩක් ඔය ගන්නනේ මේ නිතරම කපන්න ඕනේ. සති 3කට සැරයක් වගේ අප්ඩේට් කරනවා නම් එතකොට හරියනවා නේ. ඒතර මේන්ටේන් කරගත්තා ඒ ගන්න. ඉතින් දින අපේ බයිසිකල් වලින් යනකොට ඔය කතන්දරේ බෑනේ කරන්නේ. ඒකනේ අන්න ඒකනේ අවුල. මම හිතුවේ මෙච්චර වෙලෙද කියලා. සෑහෙන්න වෙලනේ. ගොඩ දවසින් ආයෙ අතර මහත්. ඔව් හරි මේ ඒ වීඩියෝ එක කරන එකට තමයි. යන්න කලින් මේ පාණි මන් දැන් වීඩියෝ දැන් මෙන්න නැහැ නේද ටික දවසේ. නෑ ගඩේට හැරෙනවා. තනිකර බ්ලොග් එකක් අදින්නේ. නාඩි ඉවරයි. මම කියන්න එඩිට් එකක් ගහුවම නේද? කොච්චර වගේ කියලා ඉන්නවා. ගොඩාක්ම අයිය උඩ නැතුණත් අවුලක් නැහැ. ඔව්. ඔයාලට මේ කියන්නේ මේ අට්ටේකට අවුලක් වෙන්න තිබෙන්නේ අඩු කරන්න පුළුවන් උපරිම අඩු කරමු. කොණ්ඩේ රැවුලයි ගැපුවා කියන්නේ සම්පූර්ණම ඩයල් එක වෙනස් වෙනවා. මේ සම්පූර්ණ මිනිස්සෙක්ගේ කොණ්ඩේ රැවුල වෙනස් කරලා ඔව් නේ.
සෙල්ලම් ජොබ් එකක් නෙමෙයි මේක බලන්න ගියාම නේ. ඊට වැඩි නැත්තම් හයිරඩි වුණ නැත්තම් වැඩි අල වෙනස්ම ස්වරූපයක්. ඔව්. අනිකේ එක්ස්පීරියන්ස් එකත් එක්කනේ වැඩි යන්නේ කොහොමද නේ? මොකද දැන් අපි දැන් වැඩි වැරදිලා වැඩි කැපුණු තලවන්න ආයෙ මුකුත් බෑ. ඒක හැම වෙලේම ස්ටෑන්ඩ් බයි ටිකක් වැඩිපුර තියාගෙන තමයි වැඩි කරන්න ඕනේ. වෙනසක් වුණොත් අඩු කරගන්න පුළුවන්. ආයෙ වැඩි කරන්න බෑ. අඩු කරොත් අඩු කරාම තමයි. එක්ස්පීරියන්ස් එක අනුව තමයි එතකොට මූට හරියන මැච් වෙන කට් එකක් සෙට් වෙන්නේ මෙයා එන්නේ නේ. දැන් මම මේක ඔව් කියන්නේ නෑ මේක කට් එක හරියනවා. අන්න මේකයි කියලා. ඔව් දැන් සමහර කට්ටිය එනවා මේ කට් එක එයා කිව්වට ඒ කට් එක එයාට සමහරට සෙට් නෑ. නේ? ඒවත් තියෙනවනේ. ඒ කියන්නේ එයාට ඒක කැපුවොත් එහෙම එයා එන්නේ වෙනම ෆේස් කට් එකකට එන්නේ. එතකොට ඔයා ටක් ගාලා බලලා එයාට හරියන මැච් එක බලලා ඒක දෙකේ කොහොමද ගොඩාක් හරියන්නේ. ඔව්. දැන් මාව අහුවෙන්නේ රවුම් මූණකට නේ. ඒ විදිහට 4S එහෙම යනවා අන්න එක එක. ඒ අනුව තමයි මේ කට් එකට හරියන්නේ මැච් එක සිලෙක්ට් කරගන්න ඕනේ. අයියා ඇරලා තියෙන වෙලාවලුත් ඕම්ම කියන්නකො කොහොමද කියලා කීයද? රෑ 8:00 ඉන්නවා. දේ 9ට අරනවා රෑ 8:00 නකම් ඇරලා. පොයට වානවා. ඒ කියන්නේ සති දවස් 7 මැරලාද? ඔයා? සාමාන්‍යයෙන් ඉතින් මොනවද ගන්නොත් හරි සිනවල් වල තමයි. කලාතුරකින් තමයි වැයෙන්නේ නැත්තම් ඔන්ලයින් එක આવොත් කපා ගන්න පුළුවන්. කිසි කින්නක් නැහැ. දැන් මේ වීඩියෝ එක දානකොට තමයි අයියා කපන කට්ටියක් ඉන්න පුළුවන්. ඒ කට්ටියට පුළුවන් ඔන්න කමෙන්ට් එකක් දාන්න අයියාගේ වැඩ කොහොමද? ක්වොලිටිද කොහොමද? කියලා. කොච්චර කල් ඉඳන් එනවද කපන්න? කොහොමද වැඩේ? කියන විදිහට වැඩේ වෙනවද? වැඩේ ක්වොලිටිද? කමෙන්ට් එකක් දෙන්න හැකියි. සාමාන්‍යයෙන් කොණ්ඩයක් කපන්න අවම කොච්චර වෙලාවක් විතර යනවද? දල වශයෙන් කෙනෙක්ගේ පැය භාගයක් විතර යනවා. මේක තමයි මේ වීඩියෝ එක කරන්න විශේෂම දේ. මොකද දැන් ගොඩක් තැන් වලට මම ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මේ ගියාම මේ ටක් ගාලා වැඩි ඉවර කරලා දානවා. දැන් ධනුෂ්කයියේ තියෙන අනික් විශේෂත්වය තමයි ඕක මේ ටයිම් එක හරියටම ටයිම් එක අරගෙන තමයි කරන්නේ වැඩේ. ඒ කියන්නේ ටක් ගාලා තව කට්ටිය ඉන්නවා කියලා එහෙම වැඩේ ඉවර කරන්නේ නැහැ. මොකද කරන වැඩේ හරියට කරන්නයි ඕනේ. එතකොට තමයි ක්වොලිටි එකට මේන්ටේන් එකේ යන්නේ නේ වැඩේ. එතකොට තමයි ආයේ කෙනා තව කෙනෙක් එවන්නේ සහ ආයේ එන්නේ. අන්න ඒකයි. ඒකත් වෙනසක් වෙනවනේ. වෙලාව ගන්න ඕනේ හින්ද හොඳට. ගොඩක් කට්ටිය ගන්න ටක් ගාලා සල්ලි ගත්තා ගැහුවා ටක් ගාලා ගියා යවුවන්නේ. එහෙමනේ.
ෂොට් එකක් තියෙනවා. ඒ රැවුලේ තව ෆිනිෂින් එක කරන්නේ. පේස් කරන්න තියෙනවානේ. ෆිනිෂින් එක තියෙනවා. අන්තිමටම ෂූටින් කරමු. ඔව්. අන්තිම එක. ඔව්. මේන් ටික ඉවරයි. ස්වරූපේ සම්පූර්ණ වැත්ත වෙනස් වෙනවා තමයි. කිව්වත් වගේ ස්වරූපේ සම්පූර්ණ වෙනස් වෙනවා. ආ කියන්නේ. බලන්න ඊළඟට මොකක්ද කරන්න කියලා මැෂේ. මොකද ඒ කියන්නේ මාරු සුණා. ඒක පාට කූල් නේ. නින්ද යනවා ඇත්තට. ඒක තමයි. ඔය AC එකත් එක්ක එක සෙට් වුණා තවත් හොඳට මින්ට් එක දැනෙනවා නේද? ලයින් එක ගහන්න පහසුව තමයි තියෙන්නේ. ඔව් නේ. අර වැඩේ නීට් එකම කරලා හැකියට ඒක නේ. ෂේවින් ෆෝම් එකකින් කරාම ඉතින් ලයින් එකක් ගන්නකොට පොඩ්ඩක් පේනවා අඩුයි ඉන්නේ. ඔය ඉස්සර ගොඩක් කට්ටිය පාවිච්චි ගොඩක් එක පාවිච්චි කරන ෆෝම් ඉන් එක කරන්නේ ෆෝම් ඉන් එකට හරියට එයා එහි මට්ටමට මෙයා කරගත්තේ නැත්නම් ඇද වුණොත් ඉවරයි. ඔව්. මේකේ විශ්ව එකක් නැහැ. මොකද? මේ එෆිෂන්. ඉතින් යාළුවනේ ඔන්න දැන් ධනුෂ්කයට දුන්න චැලෙන්ජ් එක එයා ලස්සනට කම්ප්ලීට් කරා. ඊට අමතරව මගේ තව පොඩි රික්වෙස්ට් එකක් තිබ්බා පොඩ්ඩක් තව උඩින් කොණ්ඩේ අඩු කරන්න කියලා. ওই විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ. මාරම නීට් වැඩේ. ඇත්තටම සුපිරි කියන්න වචන නැහැ. මම රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක්ව තමයි මම වීඩියෝ එකකින් ඇත්තටම අරගෙන එන්නේ ඕගොල්ලන්ට. ඕගොල්ලොන්ගෙත් ඉන්නවා නම් කවුරු හරි ධනුෂ්කයට කියලා කොණ්ඩේ කට්ටයක් කපාගත්ත කෙනෙක් නැත්නම් රැවුල කට් කරගත්ත එක්කෙනෙක් ඉන්නනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඒක මං හිතන්නේ ධනුෂ්කයට කරන ලොකු සපෝට් එකක් වෙයි එයාගේ ඒ යන ගමනට. ඉතින් ඒ වගේම සාධාරණ මිලකට වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම මට කියන්න දෙයක් අමතක වුණා. එයාගේ සැලොන් එක කොහෙද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ දියුල් පිටිය.
කොළඹ පැත්තේ ඉඳන් එනවා නම් පැපිලියාන පහු කරාම කන්ද නැග්ගර පස්සේ දියුල්පිටිය හම්බ වෙනවා. නැත්තම් බොරලස්ගම පැත්තේ ඉඳන් එනවා නම් රත්නපිටිය පහු කරාම රත්නපිටියයි පැපිලියානයි අතර තමයි තියෙන්නේ. පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එක අනිවාර්යයෙන්ම බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම සැලොන් එකේ නම සහ contact numbers එයාව contact කරගන්න පුළුවන් details ඔක්කොම මම ඒකේ දාලා තියෙනවා. හොඳ තැනක් recommend කරන්න පුළුවන් සහ සාධාරණ මිලකට ඔයගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන් තැනක්. ඒක තමයි මට අත්‍තරම කියන්න ඕනේ කරේ. මේ වීඩියෝ එක උඩා දිග වීඩියෝ එකක් නෙමෙයි. ඒ වුණාට මම හිතනවා ඔයගොල්ලන්ට මේකෙන් ගන්න දෙයක් තියෙයි කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ දැන් තියෙන විදිය සහ ඉස්සර තිබ්බ විදිය කොහොමද කියන එක මේ වීඩියෝ එකේ ඇතුළත සම්පූර්ණම ස්කිප් නැරෙන්නතුව බැලුවා නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේ වෙනස සම්පූර්ණම උනේ කියන එක. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් මම එහෙනම් සමුගන්නවා. මම තිවංක බී